ජැක් සහ බෝංචිවැල. ඈත කාලෙක කුඩා ගම්මානයක දුප්පත් ළමයෙකු වූ ජැක් තම ආදරණීය අම්මත් එක්ක ජීවත් වුණා. ඔවුන්ගේ ජීවිතය ඉතාමත් සරලයි සුන්දරයි. ඔවුන්ට තිබුණ එකම සම්පත්ත තමයි දිනපතා කිරි දෙන ගවයෙක්. එක් දවසක් උදෑසන අම්මා ජැක්ට දුකෙන් කිව්වා, "ජැක්, අපිට ආහාර හිගයි. ගවයාව විකුණලා ටිකක් මුදල් අරගෙන එන්න වෙනවා." ජැක්ට දුක හිතුණත් අම්මට උදව් කරන්න ඕනේ කියලා හිතලා ගවයාවගෙන වෙළඳ පොළට අරගෙන ගියා. යන මගදී ජැක්ට අමුතු පෙනුමක් තිබුණු වයසක මිනිසෙක් හමු වුණා. ඔහු ජැක්ට සිනාසෙමින් කිව්වා, "මේ ගවයා වෙනුමට මේ මායාකාර බෝංචි ටික ගන්න කැමතිද?" ජැක් පුදුම වුණා. වයසක මිනිසා කිව්වා, "මේ බෝංචි සාමාන්‍ය නෙමෙයි. මේවා මායා බෝංචි. මේවා අහසටම යන වැලක් ඔයාට ඒ වැලෙන් නැගලා අහසටම යන්න පුරුවන් කියලා." ජැක්ට ඒ වචන විශ්වාස වෙලා ගවයාව ඒ බෝංචි වලට මාරු කළා. ගෙදර ආවම අම්මට ඒක දැකලා ගොඩාක් ලොකු කේන්තියක් ආවා. "අනේ ජැක්, ගවයාව බෝංචි වලට දුන්නද? අපිට දැන් කෑමක් නෑ" කියලා ඇය දුකින් කිව්වා. ඉන්පසු ඇය බෝංචි එළියට විසිකරලා දුකින් නිදාගත්තා. ඊළඟ උදෑසන ජැක් ජනේලයෙන් එළිය බලන විට ඔහු දැක්කා ගෙදර අසලින් අහසටම ඉහළ යන විශාල බෝංචි වැලක්. ජැක්ට පුදුමයක් සහ සතුටක් දැනුණා. ඔහු ධෛර්යයෙන් ඒ වැලෙන් ඉහළට නැගලා ගියා. ඉහළදී ජැක්ට දැවැන්ත බලකොටුවක් වගේ විශාල ගයක් හමු වුණා. එහි ජීවත් වුණේ යෝධයෙක්. මේ යෝධයාගේ ගෙදර දොරක් නොතිබුණ නිසා ජැක් ඇතුළට හෙමින් ගියා. එතන තිබුණේ රත්තරන් මුදල් බෑගයක්, රත්තරන් බිත්තුරු දාන කිකිලියක්, ගායනා කරන වීණාවක්. ජැක් මේ වයින් ටිකක් අරගෙන හෙමින් පහළට ආවා. ජැක් කිහිප වතාවක්ම බෝංචි වැලෙන් ඉහළට පහළට ගියා. හැම වතාවක්ම යෝධයාගෙන් තවත් වටිනා දේවල් අරගෙන ආවා. ජැක්ව යෝධයා දැක්කා. "මට මිනිස් ළමයෙක්ගේ සුවඳ දැනෙනවා." ජැක් බය වෙලා දිව්වා. යෝධයා ඔහු පසුපසින් එන්න පටන් ගත්තා. ජැක් වේගයෙන් පහළට බැහැලා කඩුවක් අරගෙන බෝංචි වැල කපා දැම්මා. යෝධයාට බෝංචි වැලෙන් පල්ලෙහාට එන්න බැරි වුණා. ඒත් එදායින් පස්සේ ඔහු නැවත කරදරයක් නොවුණා. ජැක් සහ අම්මා රත්තරන් සහ සම්පත් භාවිතා කරලා සතුටින් සාමීන් ජීවත් වුණා. ජැක් ඒ දවසින් පස්සේ තේරුණා උත්සාහයෙන් වැඩ කරන එක සහ යහපත් මනසින් ක්‍රියා කරන එක ඉතා වැදගත් කියලා. මේ වීඩියෝව බැලුවට ගොඩාක් ස්තුතියි. මෙම වීඩියෝවට කැමති නම් ලයික් කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. නැවත තව ලස්සන වීඩියෝවකින් හමු වෙමු.